හයි සුබ දවසක් ඔයාලට. අද මම කතා කරන්න යන්නේ The Math channel එකත් එක්ක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ අද sum if function එක ගැන. sum if s. මේ sum if නෙමෙයි sum if s. දැන් කොහොමද මේ use එක මේ කොහොමද usage? හිතන්නකෝ අපිට ඕන නම් දැන් මේ මට දීලා තියෙන details වලින් sales month එක දීලා තියෙනවා, item එක දීලා තියෙනවා, quantity එක තියෙනවා, total sale value එක දීලා තියෙනවා. දැන් මෙතන අපි බලනකොට මේ අදාළ ඒ කියන sales person ට අදාළව ජනවාරි මාසයේ sale එක වට කැල් කරලා කියන්නේ. ජනවාරි monthly wise මේ කොහොම person ලගේ sale එක කැල් කරලා කියන්නේ. ඒකට ඔයාලට එක්කෝ pivot table එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් sum if s function එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් කොහොමද pivot table වලින් මම මේක කරන එක මම වෙනම වීඩියෝ එකකින් කරන්නම්. දැන් මෙතන අපි කොහොමද sum if s function එක පාවිච්චි කරලා කරන්නේ? මුලින්ම මම මේ මේගොල්ලන්ගෙන් එක්කිනා ගානේ මෙතන එකම එක්කිනාගේ නම 10-12 පාර තියෙන්න පුළුවන්. අපේ ලොකු data set එකකට මෙතන නැහැ. වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ month එකත් වෙන් කරගන්න ඕනේ. මම ඒකට පාවිච්චි කරනවා අපි මේ data tab එක. data tab එකේ තියෙන advanced කියලා option. මේකට ගිහිල්ලා copy to another location. මේකෙන් දෙන්න ඕනේ list range එක කියන්නේ අපේ මේකම ආපහු ඉතින් අපි අපේ criteria range එකට දෙන්න ඕනේ මේ මෙතන select කරගන්න shortcut එක කරනවා control shift එකෙන් down arrow key එක ගිහුවා පාට ඔක්කොම select කරනවා. මේක copy වෙන්න ඕනේ location එකත් අපි දෙන්න ඕනේ. copy වෙන්න ඕනේ location එකට දීලා මේක unique records විතරයි අපි copy කරගන්නේ. නැත්නම් ඔක්කොම ටික අතෙන්ට එනවා. දැන් බලන්න ගන්නට එනවා හැමකින් එක ගන්න. duplicate වෙලා තිබ්බත් හැම එකකින්ම එක ගානේ මෙතෙන්ට එනවා. දැන් ඊට පස්සේ මාස ටිකත් මම එහෙමම ගන්නවා advance copy to another location. මේකෙත් දෙනවා month එක control shift down arrow key එක. ඒකට මට ඔක්කොම ටික select කරන්න. copy වෙන්න ඕනේ location එක. unique record විතරයි. ඊට පස්සේ මම මේ ටික text එකක විදිහට paste කරගන්නවා කිසිම function එකක් කිසිම formatting එකක් apply නොවන විදිහට. මේකත් මේක මම ඕන මම ඊළඟ page එක ගන්නවා හදන්න මම ඒකට paste කරගන්නවා. මාස ටික මේ අතර paste කරගන්නවා හරසට. copy කරගත්තා හරසට paste කරගන්නවා. හරි. මම මේ ටිකට මම borders දාන්න ඕනේ. voltage BA load කරනවා. මෙතනදී sum function එක sum if function එක කොහොමද අපි use කරන්නේ? දැන් මෙයාට අදාළව එකතු වෙන්න ඕනේ. කියන්නේ හිතන්නකෝ දැන් මෙතන A කියන කෙනාට අදාළව මම මෙතන විතර මේ month කියන column එක ඕනේ නැහැ. month කියන column එක අයින් කරගන්න. sorry එකට අපි මෙතනට ගන්න ඕනේ A කියන කෙනාට අදාළව ජනවාරි වල sale එක, පෙබරවාරි වල, මාර්තු වල. දැන් ඒකට මම sum function එක පාවිච්චි කරනවා. සමානයි sum if function එක පාවිච්චි කරන්නේ sum if s sum range එක. අපි මේකෙදිම sum range එක විතර පාවිච්චි කරන්නේ අපිට එකතු වෙන්න ඕනේ range එක තියෙනවා නම් අපිට එකතු වෙන්න ඕනේ range එක අපි දන්නවනේ. ඒකට එකතු වෙන්න ඕනේ කියන range එක ගන්නවා.
මේ රේන්ජ් එක තමයි මට එකතු වෙන්න ඕනේ. මේ රේන්ජ් එක හැමතිස්සෙම අපි දෙනකොට මේක ඩොලර් මාක්ස් දෙන්න ඕනේ. දැන් මේ කොන්ස්ටන්ට් කරන එකෙන් ඩොලර් මාක්ස් වෙන් කරන්නේ රේන්ජ් එක අපි ෆිල් හැන්ඩල් කරනකොට එක්සෙල් එකේ හැමතිස්සෙම ප්‍රෙෆරන්ස් එකක් රේන්ජ් එකක් ෆිල් හැන්ඩල් එකේදී චේන්ජ් වෙනවා. ඒ කියන්නේ එක්සෙල් එක ඔටෝම යාව චේන්ජ් කරගන්නවා සෙල් රෙෆරන්ස් එක. ඒක සෙල් රෙෆරන්ස් එකේ චේන්ජ් වෙන්න තියෙන තමයි අපි මේ මෙහෙම ඩොලර් මාක්ස් දාන්නේ. දැන් මෙතන ඉස්සරහින් ඩොලර් මාක්ස් එක විතරක් දැම්මොත් මෙයාගේ ඉස්සරහින් මේ විදිහට ඩොලර් මාක්ස් විතරක් දැම්මොත් එයා කොන්ස්ටන්ට් කරගන්නේ අදාළ කොලම් මේ රෝ එක විතරයි. රෝ නෙමෙයි කොලම් එක විතරයි. හරිද? කොලම් එක විතරයි. කොලම් එක විතරයි කොන්ස්ටන්ට් කරගන්නේ. දැන් මෙතනින් මේ 4 කියන්නේ කොලම් නම් මේ රෝ නම්බර් එකක්නේ. රෝ නම්බර් එක කොන්ස්ටන්ට් කරගන්නවා 4 ඉස්සරහින් එයාට ඩොලර් මාක්ස් එක දැම්මා. හරිද? මේකත් මම මේ කටින් දැම්මම මට ඊළඟට කියලා දෙන ෂෝට් කට් එක හැමතිස්සෙම අමාරු කියගෙන බෑ. ලේසි එකට යන්න. මෙතෙන්ට යනවා. ඊට පස්සේ අපි කමාවක් දැම්මාට පස්සේ යන ක්‍රයිටීරියා රේන්ජ් එක. ක්‍රයිටීරියා රේන්ජ් 1 අපිට එකතු වෙන්න ඕනේ පළවෙනි රේන්ජ් එක. පළවෙනි රේන්ජ් එක මෙන්න මේ රේන්ජ් එක. A කියන කෙනාට අදාළව තමයි අර ජනවාරි පෙබරවාරි මාර්තු කියන වගේ එකතු වෙනවා. ඒතර මේකත් මම හැමතිස්සෙම රේන්ජ් ඕනෙම සමීකරණයක රේන්ජ් එකක් දෙනකොට කොන්ස්ටන්ට් කරන්න මතක කරන්න බෑ රේන්ජ් එක. කොන්ස්ටන්ට් කරනවා. ඊට පස්සේ අපිට ඒ රිටර්න් එක එන්න ඕනේ ක්‍රයිටීරියා එක තියෙන මේ සෙල් එක. ඒකත් දෙන්න. මේක මං මේක කොන්ස්ටන්ට් කරන්න ඕනේ අපේ මේ රෝ එක. රෝ එක කොන්ස්ටන්ට් කරන්න ඕනේ. හැබැයි මම මේක කොන්ස්ටන්ට් නොකර මොකද්ද මේ කියන වැරද්ද කියලා පෙන්නන්න. රෝ එක කොන්ස්ටන්ට් කරලා මං යාවත් next ඊළඟට ඒගොල්ලෝ අහනවා ක්‍රයිටීරියා රේන්ජ් 2. අපිට දැන් එකතු වෙන්න ඕනේ එක ක්‍රයිටීරියා එකක් තමයි මේ A සේල්ස්මන් A කියන එක A CSD මේ මොකක් හරි මේ තියෙන නම් මට නම් ටයිප් කරන්න හින්දා මෙහෙම ගත්තේ. ඒගොල්ලන්ගේ මේ රේන්ජ් එක ගත්තේ. ඊට පස්සේ අපි දෙන්න ඕනේ ඊළඟට අපිට එකතු වෙන්න ඕනේ A කියන කෙනාට අදාළව ජනවාරි. ඒ කියන්නේ කාලය මාසවල ඒකත් අපි ඇවිල්ලා ක්‍රයිටීරියා එකක් තමයි අපිට එකතුව ගන්න එකට උදව් වෙන්නේ. ඒතකොට එකතු ගන්න එකට ඊළඟ ක්‍රයිටීරියා 2 එක විදිහට දෙන්න ඕනේ අපේ මේ මාස ටික. මේකත් රේන්ජ් එක මම කොන්ස්ටන්ට් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් අහන ඊළඟ දේ තමයි ක්‍රයිටීරියා 2 එක මොකක්ද කියන. ක්‍රයිටීරියා 2 එක තමයි දැන් මාසනේ අපි දුන්නේ. ඒතර මෙතන මේ ජනවාරි කියන ක්‍රයිටීරියා එක. පළවෙනි සෙල් එකේදී අපිට එකතුව හරියනවා. හරි. or HK පළවෙනි එකේදී අපිට එකතුව හරියනවා. හැබැයි මම මේක ෆිල් හැන්ඩල් කරනවා මේ පැත්තට ෆිල් හැන්ඩල් කරලා මම මේ පැත්තට ෆිල් හැන්ඩල් කරනවා. හරිද? මේ පැත්තට ෆිල් හැන්ඩල් කළා පල්ලෙහාට ෆිල් හැන්ඩල්. එකතුවක් ආවේ නෑ. අපේ ෆන්ක්ෂන් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. දැන් බලන්න මේකෙදි සෙල් රෙෆරන්ස් එක විදිහට අරගෙන තියෙන්නේ A වල ජනවාරි. හරිද? දැන් අපි ක්‍රයිටීරියා 1 එකේ විදිහට දුන්නේ ක්‍රයිටීරියා 1 එක අපෙන් අහනකොට අපි දුන්නා D2 කියන සෙල් රෙෆරන්ස් එක. ක්‍රයිටීරියා 2 එක අහනකොට අපි රෙෆරන්ස් එක දුන්නා C1 කියන රෙෆරන්ස් එක. දැන් මෙතෙන් දෙනකොට එකතු වෙන්න තියෙන හේතුව තමයි මම දැක්කද මෙයා මේ අපේ අහගෙන කියන්නේ A වල පෙබරවාරි වල ගන්න ඕන එකට A කන්ටෙන්ට් වෙන B2 සෙල් එකකින් මාරු වෙලා තියෙනවා C2 එකට. උඩ සෙල් එක මෙතනදී හරි. මෙතන පළවෙනි රෝ එකනේ අපි අදින්නේ. දැන් ඕක මෙන්න මේ සෙල් එකට ආවම ඕකත් වෙයි. දැන් බලන්න එයා අරගෙන තියෙන රෙෆරන්ස් එක මොනවද කියලා. පල්ලෙහාට ගත්තාම එයා රෙෆරන්ස් එක අරගෙන තියෙනවා D2 එකයි C3 එකයි. හරි නම් එන්න ඕනේ මෙතන පල්ලෙහාට දාම S කියන කෙනා ඉන්නේ B3 එක and මෙතන එන්න ඕනේ D3 එක. මේ D1 එක sorry D3 නෙවෙයි D1 එක සෙල් රෙෆරන්ස් එක විදිහට එනවා. දැන් මේකේ වැරද්ද වුණේ දැන් මෙතන අපි සමීකරණය හදනකොට මෙතන මෙයාගෙන් අපි ක්‍රයිටීරියා 1 එක ඇහුවනේ. ක්‍රයිටීරියා 1 එකේදී මෙන්න මේ B කියන කොලම් එක විතරක් කොන්ස්ටන්ට් වෙන්න ඕනේ. හැබැයි
මේ මුළු සෙල් එකම කොන්ස්ටන්ට් කරන්න බෑ කොලම් එක විතරක් කොන්ස්ටන්ට් කරන්න ඕනේ. කොලම් එක විතරක් මෙහෙම කොන්ස්ටන්ට් කරනවා. කොලම් එකේ තියෙන ඉංග්‍රීසි අකුරට ඉංග්‍රීසි අකුර තියෙනවනේ ඒකට ඉස්සරහින් ඩොලර් මාර්ක් එක දැම්මම කොලම් එක විතරක් කොන්ස්ටන්ට්. දැන් මෙතනදී කොන්ස්ටන්ට් කරන්න ඕනේ අපි මේ නම්බර් 1 කියන රෝ එක. නම්බර් 1 මෙතන ක්‍රයිටීරියා 2 එක අපි අහනකොට අපි දුන්නේ C1 එක. ඒතකොට මේකෙදි 1 කියන එක විතරක් කොන්ස්ටන්ට් වෙන්න ඕනේ. ඒකට ඉලක්කම ඉස්සරහින් දාන්න. ඔන්න දැන් එදලා බලමු මේක. දැන් මම මේ එළියටම එන්න. ඔන්න දැක්ක. දැන් මේ මම ගන්න නම් ටෙම්පරරි වැඩ කරලා තියෙන්නේ. මගේ data හැදිල්ල තමයි කරන්න දෙයක් නෑ. දැන් මෙතන මේ පේනවද? දැන් අපි මේ කරපු වැඩි හරිද කියලා බලන්නත් එතෙන්. ඒකට මෙතන එකතු කරගෙන බලමු අපි සම්පූර්ණ ටෝටල් එක. දැන් මෙතන තියෙන මේක ටෝටල් එක සමාන වෙනවා කියලා මම මෙතනට ටෝටල් එක ගන්නවා. ඒ ෂෝට්කට් එක සමාන සම්පූර්ණ එකට ඕල් එකයි අපේ ඉක්වල් මාර්ක් කියන මේක ඉදුවම සම් ෆන්ක්ෂන් එකට හැදෙන ඉතින් ටෝටල් එක නා 1,470,256 කියලා මෙතන. තුරුමිය ටෝටල් එකට දැන් මගේ මෙතන මේ මම සම් ෆන්ක්ෂන් එක දාලා හදපු වගේ ටෝටල් එක සමාන වෙනවා. බලමු මෙතන ටෝටල් එක අරකට සමාන වෙනවද කියලා. මෙතන තියෙන මොකද අර විදිහම ටෝටල් එක ඩිෆරන්ස් එකක් නැහැ. ඩිෆරන්ස් එකක් නැහැ. සම් ෆන්ක්ෂන් එක හරියට දෙල්ල තියෙන සම ඩේටා එකක් මිස් කරනවා. ගමක් හරි කරාම අනිවාර්යෙන්ම දැන් ඉතින් අපිට මොන හරි ඩීටේල් එකක් මිස් වෙලා තියෙනවද කියලා චෙක් කරන්න පුළුවන්. හරි මම ඊළඟ වීඩියෝ එකකින් දෙනවා මේක දැන් මම ඔයගලන්ට මේ සම් ෆන්ක්ෂන් එකකින් පාවිච්චි කරලා ඉතින් මෙතන තියෙනවා pivot table. මේ සෙට් එක මෙතන pivot table කියලා මේක පාවිච්චි කරලා කොහොමද මේක කරන්නේ කියලා ඊළඟට